සියලුම දෙනාට සුබ දවසක් වේවා. අද මම ඔයගලන්ට වීඩියෝ එකේ පෙන්වන්න කරන්න හදන්නේ කෙම් ගෙඩියට. ඒ කියන්නේ කෙම් ගෙඩිය කියන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ හරකුන්ගේ කුර රෝග වලට එහෙම හරකුන්ගේ හොදෙන්නේ නැති ලෙඩක් තියෙනවා නම් ඒකට බඳින බේත් ගැටියට තමයි කෙම් ගෙඩිය කියන්නේ. මොකද ඒකේ දන්නේ වෙද මහත්තයා විතරයි. මම ඕක Facebook සමාජ මාධ්‍ය දාලා මම ගියා මොනවද මේකට ගන්න ඕන බේත් ಜಾති කියලා. බේත් ಜಾති ඇත්තටම තියෙන පහයි පස්පංගුවයි තියෙන්නේ. ඒකෙන් ගත්තොත් එහෙම පළමුව අපි දාමු මේ කහ. මේ තියෙන්නේ මේකේ තියෙන කහ. ඒකෝර අපි කහ අරගෙන ඉවරලා දාලා ඉවරලා කොටා ගන්න ඕන. මේකට මේ ඉස්සෙල්ලාම කහ පළමුව මේ පස්පංගුවට එන්නේ කහ අරගෙන කොටලා ඉවරලා මේ දෙවනුවට තියෙන්නේ මේ තියෙන මුරුංගා මේ තියෙන්නේ මුරුංගා ඊට පස්සේ පොත්තක් මේකට දා ගන්න ඕනේ. මේ තියෙන්නේ මුරුංගා පොත්තක් මේකට දාලා කොටා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ කොහොඹ. මේ තියෙන්නේ කොහොඹ. ඊට පස්සේ කොහොඹ පොත්තකුත් දා ගන්න ඕනේ. ඊට කොහොඹ පොත්තක් දාලා ඉවරලා මේ තියෙන්නේ හීන් අරත්. මේ තියෙන හීන් අරත් තල කෑල්ලකුත් මේකට දා ගන්න. ඒතර කීයද? පංගු 4යි. හීන් අරත් තල කෑල්ලකුත් මේකට දා ගන්න. මේ තියෙන්නේ ඊට පස්සේ සිංහල දෙහි තියෙන්නේ. මේ තියෙන තෙදැස කියන සිංහල දෙහි තියෙන්නේ. ඊට පස්සේ මේකට දෙහි ගෙඩියකුත් දාගෙන ඉවරලා මේ පස් පංගුව. දැන් මේකේ මේ තියෙන්නේ පංගු 5ක් තමයි මේ වන් ගෙඩියට දාලා තියෙන්නේ. මේ පස් පංගුවම කොටා ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. හැබැයි පුද්ගලයා සිල්වත් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටකම් කරනවා නම් තියෙන හොඳ සාන්ත හෝරාවක්. ඒ සාන්ත හෝරාවේදී තමයි මේකේ බේත් ගැටියන හොත් කෙම් ගෙඩිය හදා ගන්න ඕනේ. මොකද මේ වෙදකම් කරන පුද්ගලයා අඩුම ධර්මයේ දැනගන්න ඕන පිරි ටිකක්වත් කියන්න. මේක සාන්ත හෝරාවකදී හදාගෙන සාමාන්‍යයෙන් නොදන්න කෙනෙක් නම් යంత్ర මන්ත්‍ර මේ ශාස්ත්‍රය නොදන්න කෙනෙක් නම් අபிසන්දාන පිරිතෙන් හරි 108ක් විතර මේ බේත් ගැටේ බඳින්න ඉස්සලා අදාළ හරකාගේ සත්‍යයගේ රෝග හොඳ වෙන්න අபிසන්දාන පිරිතෙන් හරි මේක ජීවම් කරන්න ඕන. ඒ කියන්නේ මතුරන්න ඕන මේ බේත් ටික. ඒ කියන්නේ මේ බේත් ටික අරගෙන ඉවරලා මේ තියෙන්නේ මේ වගේ සුදුරේති කඩක් අරගෙන ඉවරලා මේ සුදුරේති කඩට තමයි මේ බේත් ටික දාගන්න. මේ තියෙන්නේ පස්පංගුවම ඒ කියන්නේ කහ ඊට පස්සේ ගත්තා මුරුංගා පොතු කොහොඹ පොතු ඊට පස්සේ දෙහි ගෙඩියක් ඊට පස්සේ හීන් අරතාල කෑල්ල. මේ තමයි කෙම් ගෙඩියට අවශ්‍ය පස්පංගුව. ඊට පස්සේ මේක කොටාගෙන ඔක්කොම ඉවරුනාට පස්සේ මේව අරගෙන ඉවරලා මේ පොට්ටනියට තියන්න ඕන. මේ පොට්ටනියට තියලා මේක තමයි බේත් ගැටේ නෝත් කෙම් ගෙඩිය කියන්නේ. මේක අපි ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් මේක ඊට පස්සේ බැඳ ගන්න ඕන. ඒ කියන්නේ ගැටයක් ආකාරයට මේක හිටින්නේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? ගවයාගේ හරකගේ බෙල්ලේ තමයි මේක බඳින්නේ. මේක බැඳාට පස්සේ හරකගේ කුර රෝගී හෝ යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒක වෙදකමේදී මේක හොඳ වෙනවත් එක්ක මේක ඉවෙන් මෙහෙම බියට වැටෙන හරකගේ බෙල්ලේ. මොකද මම මේ සත්‍යයට බේත් කරපු හරකෙක් ඉන්නේ. ඒ නිසා තමයි මම ගොඩාක් කට්ටිය අහලා තිබ්බ නිසා තමයි මම ඕගොල්ලන්ට මේක පෙන්වුවේ මේකට අවශ්‍ය වෙන බේත් වර්ග ටික. හැබැයි මේක කරන්න ඕන සිල්වත් මිනිස්සෙක් අනිවාර්යෙන් කරන්න නැත්නම් තමන් හරි කමන්නේ මස් මාස අනුභවයෙන් තොරව ඉඳලා මේක කරන්න අනිවාර්යයි අද්දුටුවයි සත්‍යයි ජය වේවා සූනියන් දේවතාවුන් වහන්සේ පීඨයි. මගේ channel එක subscribe කරන්න. channel එකේ නම තමයි පස්පංගුව. සියලුම දෙනාට සුබ දවසක් වේවා.